කොන්දේ අමාරුව ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. බහුලම කාන්තාවන් අතර. වෛද්‍යවරයෙක් වශයෙන් නිතර මට අහන්න ලැබෙන දෙයක් තමයි දරු ප්‍රසූතියෙන් පස්සේ කොන්දේ අමාරුව හැදුනා කියන එක. සමහර රිසර්ච් වලිනුත් කියවෙන විදිහට දරු ප්‍රසූතියෙන් පසු 40% පමණ කාන්තාවන් කොන්දේ අමාරුව සඳහා වෛද්‍ය ප්‍රතිකාර අරගෙන තියෙනවා. සමාජ මතයක් තියෙනවා සිසේරියන් සැත්කමෙන් පස්සේ කොන්දේ අමාරුව හැදෙනවා කියන එක. ඉතින් මේක ඇත්තක්ද? මේ වීඩියෝ එකෙන් අපි ඒ ගැන කතා කරමු. රිසර්චස් වලට අනුව සිසේරියන් සැත්කමට මුහුණ දුන් සෑම කාන්තාවන් 10 දෙනෙක්ගෙන් 7 දෙනෙකුටම කොන්දේ අමාරුව හැදිලා තියෙනවා. සිසේරියන් ශල්‍ය කර්මයක් කරන්නේ කොන්දට ඉන්ජෙක්ෂන් එකක් ගාලා ඉනෙන් පල්ලෙහා හිරිවට්ටලා. අපි ඒකට කියනවා ස්පයිනල් ඇනස්තීසියා කියලා. අවුරුදු ගණනාවකට කලින් හිතාගෙන හිටියේ මෙන්න මේ කොන්දට ගහන ඉන්ජෙක්ෂන් එක දීර්ඝකාලීන කොන්දේ අමාරුවකට හේතු වෙනවා. ඉතින් විවිධ කණ්ඩායම් විවිධ විදිහට කරපු රිසර්චස් වලින් නැවතත් ඔප්පු කරලා තියෙනවා මෙන්න මේ ස්පයිනල් ඇනස්තීසියා එහෙම නැත්නම් මේ කොන්දට ගහන ඉන්ජෙක්ෂන් එක කොන්දේ අමාරුවට හේතු වෙන්නේ ඉතාමත්ම කලාතුරකින් කියලා. ඒකට හේතුව මේ සඳහා යොදා ගන්නා එන්නත් කටුව ඉතාමත්ම සිහින් දිගට එන්නත් කටුව. ඉතින් ඒකෙන් සුෂුම්නාවට සහ ඒ අවට පටකවලට හානිවීමට තියෙන හැකියාව ඉතාමත්ම අවමයි. ඒ වගේම මේ ස්පයිනල් ඇනස්තීසියා සඳහා යොදා ගන්නා බෙහෙතේ දීර්ඝකාලීන අතුරු ආබාධ ඉතාමත්ම අඩුයි. ඒත් සමහර වෙලාවට ඉතාමත්ම කලාතුරකින් කොඳු ඇටපෙළ සහ ඒ අවට පටකවලට කුඩා හානිවීමෙන් කෙටිකාලීන කොන්දේ අමාරුවක් එන්න බැරි කමකුත් නැහැ. එහෙනම් ඇයි දරු ප්‍රසූතියෙන් පස්සේ කාන්තාවන්ට කොන්දේ අමාරුව හැදෙන්නේ? ඔයා දන්නවද බබෙක් හම්බ වෙන්න ඉන්න කාලේ ශරීරයේ වෙන හෝමෝන වෙනස්කම් නිසා හන්දි අවට ඇති පේශි සහ කන්දරාවල ලිහිල්වීමක් සිද්ධ වෙනවා. ඒ හින්දා එදිනදා කරන ක්‍රියාකාරකම් වලින් පවා කොන්දේ අමාරුව හැදෙන්න පුළුවන්. දරු ගැබේ වැඩිමත් එක්ක ශරීරයේ සමබරතාවය තියාගන්න කොන්දේ තියෙන මාංශ පේශි කන්දරාවලට අමතර ඇදීමකට ලක් වෙන්න වෙනවා. ඉතින් ඒක හින්දා බබා ලැබුණ පසුවත් මෙන්න මේ ඇතිවන මාංශ පේශි සහ කන්දරාවල වෙනස්කම් නිසා කොන්දේ අමාරුව හැදෙන්න පුළුවන්. බබාට කිරි දෙන්න නලවන්න එකම ඉරියව්වෙන් දීර්ඝ වේලාවක් සිටීම නිසා කොන්දේ අමාරුව හැදෙන්න පුළුවන්. ඒ වගේම නිතරම බබා වඩා ගැනීමට, බබා බිම තැබීමට, නැමෙනදි ගැරෙන එක නිසා කොන්දේ අමාරුව ඇති වෙන්න පුළුවන්. ගෙදරක දරුවෙක් ඉන්නකොට ගෙදර දොරේ වැඩ ප්‍රමාණය තවත් වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අධික වෙහෙස නිසා කොන්දේ අමාරුව හැදෙන්න පුළුවන්. ඒ වගේම දරුවා ලැබුණු පසු ඇතිවන ස්ට්‍රෙස් එක නිසා ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසාද කොන්දේ අමාරුව ඇති වෙන්න පුළුවන්. හොඳ ඉරියව්වක් පවත්වා ගැනීම. දරුවා වඩාගෙන සිටින විටත්, නලවන විටත්, කිරි දෙන විටත් මාංශ පේශි වලට අවම ආතතියක් ඇති වෙන පරිදි ඉරියව් පවත්වා ගන්න ඕනේ. එදිනදා ගෙදර දොරේ වැඩ කටයුතු, ඒ වගේම දරුවා රැකබලා ගැනීම, ගෙදර අනිත් අයත් එක්ක එකමුතුව ෂෙයා කරගෙන කරන්න පුළුවන් නම් ඔයාගේ හිතට දැනෙන වෙහෙස මහන්සියත්, ඇඟට දැනෙන වෙහෙස මහන්සියත් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඒකෙන් ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන්. වේදනාව පවතින අවස්ථාවල මසාජ් කිරීම, වේදනානාශක ඖෂධ ආලේපනය, උණු වතුර ස්නානය වේදනාව සමනයට උදව් වෙනවා. බොහෝ වෙලාවට දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන කොන්දේ අමාරුව කාලයත් සමග ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඒත් කොන්දේ අමාරුව කාලයත් සමග වැඩි වෙනවා නම්, ඒ වගේම ඔයාගේ එදිනදා වැඩ කටයුතු වලට බාධාවක් වෙන තරමටම කොන්දේ අමාරුව වැඩි නම් වෛද්‍ය උපදෙස් ගන්න අමතක කරන්න එපා.